හායි ෆ්‍රෙන්ඩ්ස් අපි අද වැඩි පටන් ගන්නයි හදන්නේ පොල් තෙල් ටික රත් වෙනකන් මේක පොඩ්ඩක් සීසන් වෙන්න තියමු මිරිස් කුඩු ටිකයි පහේ කුඩුයි දැම්මා ලුණු කුඩුත් ඔන්න දැම්මා මේක දැන් පොඩ්ඩක් කවලම් කරගමු තෙල් එක පැහෙනවා අබ දැම්මා ඊට පස්සේ සුදු ලුණු එක රන්වන් පාට වීගෙන යනකොට දානවා පහේ කුඩු ඊට පස්සේ දානවා මිරිස් කුඩු දාලා ඔන්න ඔහොම කරගන්න. තෙල් එක මේ පැත්තේ හැදෙනකන් අපි මේකට ඔන්න ලුණු දැම්මා. තක්කාලිත් දැම්මා. මිරිස් කුඩු. ඒක හොඳට කළු වෙලා දැන් තියෙන්නේ. ඊට පස්සේ ඔන්න තක්කාලි. අමු මිරිස්. රම්පේ. ගොරකා. බීලුන් පොඩ්ඩක් විතර කවලම් කරලා කරපිට දාමු. දැන් දාමු කරපිට නැත්නම් ස්ටාර්ටින් අවුල් වෙනවා. දැන් අපි ඔන්න උණු වතුර ටිකකුත් එකතු කර ගන්නවා. කහ කුඩු. උළුහාල්. ලුණු පොඩ්ඩක්. ගම්මිරිස්. දැන් ඒක හොඳට තැම්බිලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඔන්න කපලා ඒක ඉස්සලා සීසන් කරපු චිකන් ටික එකතු කරනවා. ඒක ඉස්සලා ඒ කවලම් කරපු එකට වතුර ටිකක් දාලා එකක් ගමු. පොඩි ඔයාලට කැමති ගානට වතුර දාගන්න. දුවනවනේ. මේ තමයි අපේ ගෙදර එක වේලයකට හදන මොනවා හරි දේවල් තමයි අපි මේ වීඩියෝ කාල් එකෙන් බලන්න. මේකත් හොදලා දැම්මා. අපිට තව හොදි ටිකක් තියාගන්න ඕන. ඔන්න උණු වතුර ටිකකුත් දැම්මා. ඇති වී. දැන් මේක වහලා තම්බ ගමු. ඊට පස්සේ අපි යන් එහා පැත්තට අපි ඉතුරු වැඩේ කරන්න. ගම්මිරිස් පොඩ්ඩකුත් දාන්න. ඔන්න ලුණුත් දැම්මා. දැන් අපි මේක අනා ගන්නවා. ලුණු රස පදම බලලා අනා ගන්න. විනාඩි 20කට විතර පස්සේ තැම්බිලා තියෙන්නේ. මේ ගොරකා මස් වලට දාපුවම බොයිලර් වලට කරි චිකන් වගේ ටිකක් හයියට එනවා. ඒක අපි ගොරකා දැම්මේ. හොද්ද උකුයි තාජුට්ටකින් බා ගන්න පුළුවන් අපිට පොඩ්ඩක් තැම්බිච්චාවයි. ගොරකා කෑල්ල අයින් කරමු නේද? ඇඹුල් වැඩි වෙනව නැත්තම්. ඉස්සර නම් මේවා කෑවා. මේවා කොලෙස්ටරෝල් වලට හොඳයි. දැන් කන්න බෑ. මේ තියෙන්නේ අපි හදපු චිකන් කරි එක. අපේ channel එක subscribe කරලා like එකක් දාන්න. තව කෙනෙකුට බලන්න share කරන්න. අඩුපාඩු තියෙනවා නම් comment එකක් දාන්න. මේ තමයි අපේ ගෙදර වේලකට හදන මොනවා හරි තමයි අපි වීඩියෝ කරලා දෙන්නේ. අද චිකන් හදලා පොල් සම්බෝලයක් අනල හැදුවා. මේකත් හරිම රසයි කැකුළු බතට.
එහෙනම් ඉතින් අපි යනවා. good bye.